අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ මේ විශේෂ ඇගයීම් උළෙලට අපේ ප්‍රවීණ කලා ශිල්පී ජනනත් වරකාගොඩ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝ වේවා. ඉතින් අද දවසේත් ඔන්න සුපුරුදු විදිහටම ඉතාමත්ම අලංකාර කලා කටයුත්තක් වේදිකාවේ අපිට දිගහැරලා පෙන්වුවා. රටටම තව නොබෝ දිනකින් බලන්න පුළුවන් වෙයි. ඉතින් ඒ කලා කටයුත්තට දායක වුණේ කොහොමද කියන එක සහ අද දවසේ අපි ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාටත් සුබ පැතුම් එකතු කරමු. ශ්‍රියන්ත අයියා මම දකින්නේ අපේ කුඩා කාලේ කියන්නේ මේ රූපහානි කලාව ලංකාවට ආපු යුගයේ මමත් තෙල් නාට්‍ය 4-5ක රඟපෑවා. ඒ එක්කම තමයි මේ පට් ගාලා සම්තිං හොයමු අපේ පළඟු මැණිකේ මේ රූපහානි නාට්‍ය ආවේ. ඉතින් අපේ හදවතේ මේ රූපහානි ආපු ගමන්නේ. ඉතින් නෝරදාම අපි සතියක් පාසා බලන් ඉන්නවා මේක බලන්න. ඉතින් ඒ කුළුඳුල් මේ රංගනය ශ්‍රියන්ත අයියාගේ ජැක්සන් අයියාගේ අපි කමල් අයියාලාගේ ඒ රංගනය දැක්කහම අපිටත් ආස හිතුණා මේ කලා ලෝකේ වැජබෙන්න සහ යමක් කරන්නට. ඒ වගේම තමයි වුන් එක්ක හරියට වේදිකාවේ වැඩ කරන්නත් මම වරම් ලැබලා තිනවා. හරිම වාසනාවන්තයි කියලා හිතනවා මම. ඒ වගේම තමයි ශ්‍රියන්ත අයියා කියන්නේ බොහොම හෘදයාංගම ඕන කෙනෙක්ට මේ ගරුත්වය දීලා කතා කරන කෙනෙක්. ඉතින් පොඩි දරුවෙක්ගෙන් හරි එයා උපදෙසක් ගන්න පුළුවන් නම් අරගන්න බොහොම නිහතමානී කලාකරුවෙක් මම ආශ්‍රය කරන නිසා දන්නවා. ඉතින් මේ අඩසියවසේ ඔහුගේ ඇගීමට මටත් ආරාධනා කරා. මම බෙර වාදනයෙන් සහ මගේ ගායනයෙන් සම්බන්ධ වුණා සහ ශබ්ද වාහන යන්ත්‍රත් මගේ මේ දුන්නා මේ ශ්‍රියන්ත අයියාගේ වැඩේට. ඉතින් ශ්‍රියන්ත අයියට තව අඩසියවසක් අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එක නිර්මාණවලට එක විදිහට දායක වෙන්නට වරම් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතුවා මේ ඇත්තටම ශ්‍රියන්ත අයියා ඉන්නවා කියලා බොහොම ලස්සනට මේ ඉටිපිලිරුව වැක්ස් පිලිරුව කරලා තිනවා. ඒකටත් බොහොම පිං කියන ගමන් ශ්‍රියන්ත අයියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. හරි දැන් අපි ඔබතුමාගේ අහුවත් එම මොනවද මේ දවස්වල වැඩ කටයුතු සහ ශ්‍රී ලාංකීය කලාව කියන එක ජාත්‍යන්තරයට හැම වෙලේම ගෙනියන්න උත්සාහ කරන කෙනෙක් ඔබ. මේ දවස්වල ඒ උත්සාහයේ තවත් පියවරවල් තියෙන ගමන්ද කොහොමද? ඔව් නිතරම මේ පිටරටින් තමයි ගොඩක් මේ ඇරයුම් ලැබෙන්නේ. මොකද අපේ බෙරය, අපේ නර්තන කලාව, අපේ ජන ගීතය ලෝකේ කොහෙවත් නැහැ. ඒ රහ වෙන රටවල නැහැ. ඉතින් මේ පුංචි ලංකාවේ තියෙන ඒ රසය ලෝකෙට බෙදා ගන්නට මට මේ ඇරයුම් ලැබෙනවා නිතරම. ඉතින් හැම තිස්සෙම බලන්නේ නිර්මාණයක් අලුතෙන් කරන්න, අලුත් දෙයක් ලොවට දෙන්න අපේ කමත් එක්ක යන්නට. ඒක නිසා ඒ කාර්යය මගේ දිව්‍ය තියෙන තුරාවටම කරන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ සේම වේවා කියලා ද ඊගල් ටීවී හරහා අපි ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලාංකීය කලාව ජාත්‍යන්තරයට ගෙනියනවට අපේ කලාව මෙච්චර ඉහළට නංවාගෙන එනවට ඔබතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ජය වේවා, සුබ වේවා අපිත් එක්ක එකතු වුණාට. ආයුබෝවන් වේවා.